හලෝ තව වීඩියෝ එකක් කරන්න හිතන රුමේනියාව ගැන. මොකද කට්ටියට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි රුමේනියාවට ශ්‍රී ලංකාව ඉඳගෙන එන්න සාමාන්‍යයෙන් අවුරුදු 1මාරක් විතර යනවා. සමහර අය අවුරුදු 2කටත් කිට්ටු වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ගොඩක් අය කරේ මේකෙන් තමන්ගේ තිබු උනන්දුව තමන්ගේ උත්සාහය අත්තරපු එක. මොකද මුදල් දීලා මුදල් වලට තමන් ලංකාවේ පොලි ගෙවාගෙන ණය ගෙවාගෙන ගොඩාක් කල් මිනිස්සු අතින් සල්ලි දීලා බලන් හිටියා වීසා එකක් එනකම්. නමුත් දැන් තියෙන තත්ත්වේ මොකද මට මේක ගොඩාක් දෙනෙක්ගෙන් අහන්න ලැබුණා ලංකාවෙන් ආපු ගොඩාක් අය කිව්වෙත් අවුරුද්දක් ඇතුළත තුළ ඒ කියන්නේ මාස 8ක් අවුරුද්දක් ඇතුළත තුළ තමන් පටන් ගත්ත ෆස්ට් ස්ටෙප් එකේ ඉඳන් වීසා එක අතට අරගෙන එන්න දවස් දක්වා අවුරුද්දක් මාස 9ක් 10ක් ඇතුළත තුළ වැඩේ වෙනවා කියලා. ඒකට හේතුව නම් මං හිතන්නේ එම්බසි වල තියෙන කාර්යක්ෂමතාවය. තව මේකෙන් ගොඩාක් ප්‍රශ්න මුණ පෑවා ඉස්සර. කියන්නේ වීසා දාලා ලංකාවෙන් අයට සල්ලි අරගෙන පොලියට සල්ලි අරගෙන මිනිස්සු ගොඩාක් දුක් විඳා සහ මේ කම්පැනි ඕනර්ස්ලා ඒ මිනිස්සුන් එපා කියපු අවස්ථා ඕන තරම් තිබ්බා. ඉතින් මේ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම විනාශයි. නමුත් දැන් එහෙම නැහැ. මම කියන්නේ ලංකාවෙන කොල්ලෝ කෙල්ලෝ උත්සාහ කරලා දැන් එන්න බලන්න රුමේනියාවට. මොකද දැන් අවුරුද්දක් ඇතුළත අනිවාර්යෙන් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ෂුවර් අත්දැකීමෙන්ම තමයි මම කියන්නේ. ගොඩක් දෙනෙක්ගෙන් එන්න උත්සාහ කරන්න ගොඩාක් ඉක්මනින් එන්න පුළුවන්. අනිත් දේ තමයි ඕගොල්ලන්ට මම මෙතන ඒජන්සි මුකුත් ප්‍රමෝට් කරන්නේ නැහැ. නමුත් මම එන්න කිව්වට අනිත් දේ තමයි විශ්වාසවන්ත හොඳ ඒජන්සියක් හොයාගන්න එක තියෙන ඕගොල්ලන්ගේ අතේ. ගෲප් වලට සම්බන්ධ වෙන්න, WhatsApp ගෲප් වලට සම්බන්ධ වෙන්න, කට්ටියකින් අහන්න, අහපු අයගෙන් අහන්න ඒගොල්ලන්ගේ ඒජන්සි හිස්ටරි එක මොකද්ද? ලංකාවේ ඒගොල්ලෝ නීත්‍යානුකූලද? හැමදේම හොයලා බලන්න. මෙහි හැමදේම හරි වුණාට ලංකාවේ ඒජන්සි ගැන නම් මට කිසි දෙයක් කියන්න අමාරුයි. ඒකින්ද ඒ පිළිබඳ පොඩ්ඩක් ඔයගොල්ලෝ හිතන්න. නැත්නම් අනිත් දේ තමයි අවුරුද්දක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඒක 100% ෂුවර්. ඒකින්ද මම නම් කියන්නේ කට්ටිය එන්න. ඇයලා තමන්ගේ ජීවිතය හදාගන්න. මම දැන් අවුරුදු 3ක් මම ඇත්තටම කියන්නේ මම මේ channel එක පටන් ගත්තෙත් මිනිස්සුන්ට වචනෙන් හරි මොටිවේට් කරන්න. මොටිවේට් කරලා මිනිස්සෙක් මේ රටට ආවොත් ඒ පින මට ඇති. සහ යුරෝපේ මොකද්ද යුරෝපේ කොහොමද කල්චර්ස් මොනවාද රටවල් වල මම ඒව පෙන්නන්න තමයි මම මේ ක්‍රියේට් කරේ සහ මිනිස්සුන්ට දැනුමක් ලබා දෙන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. like එකක් දාන්න, bell button එකත් press කරලා තියාගන්න. තවත් බොහොම වටින වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක ආපු ගමන් අපි හම්බ වෙමු. ජය වේවා.